පැණිවාරයේදී අපි පැණි වද ලබා දෙන්න සුදුසු වෙලාව අඳුන ගන්න හැටි හුඟක් අය අහලා තිබුණා. අපි වහලේ උලන් ලෑල්ලේ මේ විදිහට වද බැඳලා තියෙනවා නම් පොඩි පොඩි වද කෑලි බැඳගෙන එනවා නම් ඒ කියන්නේ පැණි පෙට්ටි තියන්න හොඳම අවස්ථාව තමයි ඒක. උඩින් මේ විදිහට බැඳගෙන එනවා කියන්නේ පැණිවාරයේ ආරම්භය. එතකොට අපි සංරක්ෂණය කරපු පැණි වද දුන්නාම පැණි පුරවනවද කියලා වද උස්සන්න නැතුව අපිට බලා ගන්න ඕන නම් එක බලා ගන්න විදිහ තමයි දැන් මේ වදවල ඔයගලන්ට පේන ඇති සාමාන්‍ය විදිහටම වදේ තියෙනවා. මේකේ පැණි මුකුත් නැහැ. එතකොට මෙන්න මේ වදේ ඔයගලන්ට පේන ඇති දෙපැත්තේ ටිකක් මහතයි. මේ විදිහට බැලුවොත් මේකට සාපේක්ෂව මේ වදේ පේන ඇති දෙපැත්තෙන් බැඳගෙන එනවා. සුදු පාටටත් පේනවා. ඒ කියන්නේ මේ වදේ පැණි පුරවගෙන ඉන්නේ. බලුම්බන් උස්සලා මේ ප්‍රොපොලි වලින් මේ බැඳලා තියෙන්නේ. ඔව් මේ තියෙන්නේ මේ පැණි පුරවගෙන ඉන්නේ. එතන රජිනට දාන මේ ගාඩ් එක රජින උඩට එන්නේ නැතුව යන්න. මේක පැණි වර්ගයක අපි පැණි ඉවත් කළා මේ අනිත් මල් වර්ගයට අපි මේ තියලා තියෙන්නේ. ඒ විදිහට තමයි කියන්නේ වද උස්සලා බලන්න නැතුව අපි නිරීක්ෂණය කරන්නේ මේ විදිහට උඩින් බලද්දී දෙපැත්තට මෙහෙම වද බැඳගෙන එනවා නම් මේ ඒ කියන්නේ පැණි පුරවන්න ඒ වදවලට පැණි පුරවන්න පටන් අරන් හුඟක් වෙලාට මේ මැද වදවල තමයි පැණි පුරවන්න පටන් ගන්නෙ. ඊට පස්සේ තමයි දෙපැත්තේ වදවලට යන්නේ. දැන් මේ වලත් පැණි ඇති දැන් මම මේ හරි එහෙම මේකෙත් ඔය දෙපැත්තට වෙන්න බැඳලා තියෙනවා. මේ මැදට වෙන්න පැණි පුරවන්න ඉස්සලා මේගොල්ලන්ට පරිභෝජනයට පහසු වෙන විදිහටයි පහසු වෙන හින්දායි ඉස්සලා මැද වද වලින්ම පටන් අරගෙන දෙපැත්තේ වදවලට යන්නේ පැණි පුරවන්න. යුරෝප මිප්මැසි පාලනයේදී එක මලට ආවේනික මී පැණි නිෂ්පාදනය කරනවා. ඒවල ඒ මල අණුව රසය පැහැය සහ උකු ගතිය එකකට එකක් වෙනස් වෙනවා. අද බලමු කොහොමද ඒ විදිහට මේ පෙනුවෙන් කරගන්නේ කියලා. අපි දැන් බලමු එක මල් වලට ආවේනික මී පැණි වර්ග වල තියෙන විශේෂත්වය. එකක් තමයි මෙතනින් පේන ඇති ඔයගලන්ට එක මල් වර්ග අනුව මී පැණි වල පැහැය වෙනස් වෙනවා. ඒ වගේම රසය සහ ගුණය එක මල් අණුව වෙනස් වෙනවා. දැන් මේක මේ ඇකේෂියා කියලා හුඟක් මේකට තමයි රැවටෙන්නේ. මේක ඇකේෂියා නෙවෙයි වෙන මල් වර්ගයක්. මේකට ආකාච්චා කියලා කියන්නේ. මේකේ පැහැය ඔයගලන්ට පේන ඇති ලා පාටයි එකේ මේ වගේ පොඩි උකුයි උනාට දියාරු ගතියක් වගේ තියෙන්නේ. ලා පැහැති එකයි මේක ටික පැණි රසෙන් වැඩි අකාච්චා කියන මී පැණි වර්ගය. ඉතින් මේ කස්තාඤ්ඤා කියන මී පැණි වර්ගය අඳුරු පැහැයක් ගන්නවා.
එතකොට එකේ අර උකු ගතිය එකම අකාචකේ උකු ගතියට සමාන උකු ගතියක් තියෙන්නේ. ඒකයි මේක තිත්ත නෑ උනාට පොඩි තිත්ත රසයක් තියෙනවා මේ කස්තන්‍ය කියන මීපැණි වර්ගයේ. එතකොට මේ මිල්ල ෆියෝරි කියන්නේ එක වර්ග ගොඩක මල් එක වර්ගයේ මල් පිපෙන කඳුල තමයි හුඟක් වෙලාට පැණි වර්ගය නිෂ්පාදනය කරන්නේ. ඒ මල්වල මී පැණි තමා මේ එකේ පැහැය ඔයගලන්ට පේන ඇති. මේක මම පාවිච්චි කරපු එකක්. පැහැය ඔයගලන්ට පේන ඇති ටිකක් තද කහ පාටක් තියෙන්නේ. ඒ වගේම මේ වගේ කියන්නේ පෙරෙන්නේ තද ගතියෙන් යුක්තයි. මේක සීත කාලයට වගේ බෝතලෙන් ගන්නත් අමාරු තරම් මේ වගේ කියන්නේ තද වැක්කිරෙන මේක තමා මිල්ලේ ෆියෝරි කියන වර්ගය. මේකත් පැණි රසයි. අකාච්ච තරම් නෑ උනට මේ පැණි රහක් තියෙනවා. එතකොට මේක කර්බේට්සලෝ කියන වර්ගේ. මේක මේ දැන් මම පාවිච්චි කරලා ඉවරයි. මේක බලමු පේනවද කියලා, ගන්න පුළුවන් වේද කියලා. ඒකේ තද බ්‍රවුන් පාටක් තියෙන්නේ. මේ පැණි එක තිත්තයි. දැන් කාලා බැලුවොත් එහෙම මේක මේ පැණි රහ නෑ. මේ වර්ගයට අයිති මී පැණි එක. ඒ සාමාන්‍ය ලංකාවේ හොඳ පැණි කියලා කියන්නේ මේ අඳුරු පැහැති මී පැණි වර්ග වලට තමයි සාමාන්‍යයෙන් හොඳ මී පැණි කියලා මතයක් තියෙන්නේ. නමුත් මේ රටේදී මේ අකාච්ච කියන මී පැණි එක, මේ ලාපාට මේ අකාච්ච කියන මී පැණි එක ගණන් මේ කස්තානිය කියන අඳුරු පාට මී පැණිකට වඩා මේක යුරෝ 10ක් වෙනවා නම් කිලෝ එකක්. අකාච්ච කියන මී පැණි එක යුරෝ 18ක් වගේ වෙනවා. ඒකට හේතුව ඒ මල් වල තියෙන දුර්ලභතාවයයි ඒ මී පැණි එකේට ආවේනික ගුණයන් අනුව තමා මී පැණි වල මිල වෙනස් වෙන්නේ. එක් මල් වර්ගයට ආවේනික පැණි අපි වෙන් කරගන්න ආකාරය අද සාකච්ඡා කරමු. එක මල් වර්ග එක කාල පරාසයන් අනුව තමා පිපෙන්න පටන් ගන්නෙ. එතකොට එක මල් වර්ගයක් පිපිලා පර වෙලා සති 2ක් ඇතුළත අපි පැණි වද ටික වෙන් කරගන්නවා. ඒ වෙන් කරගද්දී ඇති වෙන ප්‍රශ්නය තමා සමහර පැණි වද මේ පෙනෙන ආකාරයට ඉටිපියන් වලින් වැහිලා නැහැ. ඒ කියන්නේ හරියට වදවල තියෙන ජලය වාෂ්ප වෙලා නැහැ. ඒ වද වල තියෙන ජලය වාෂ්ප කරගන්න ආකාරය අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු. මේ තියෙන්නේ නිවාසවල වැඩ පාවිච්චි කරන ඩිහියුමිඩිෆයර් මැෂින් එකක්. අපි අද කතා කරමු ඩිහියුමිඩිෆයර් මැෂින් එක පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? ඒක මැසි පානට අවශ්‍ය වෙන්නේ මොන අවස්ථාවලදීද කියලා. හුඟක් වෙලාට ඩිහියුමිඩිෆයර් මැෂින් එක පාවිච්චි කරන්නේ තෙතමනය තියෙන ගෙවල් වල. දැන් අපි මේ මැෂින් එකෙන් කරන්නේ තෙතමනය උරාගෙන
මේ පොඩි බකට් එකට වතුර එකතු වෙනවා වාතයේ තියෙන ජල වාෂ්ප. ඒක දැන් අපි පොඩි අත්ඇදහා බැලීමක් කෙරුවා. දැන් වතුර ඔක්කොම ඉවත් කරලා අපි මේ මැෂින් එක තියලා බලමු පැය 24ක් තියලා තෙතමනය සහිත ගේක පැය 24කට පස්සේ කොච්චර වතුරක් පිරෙනවද කියලා. මේවා ලංකාවේ කුරුඳු ගොවියෝ පාවිච්චි කරනවා කුරුඳු වල තියෙන ජලය අවශෝෂණය කරගන්න. මේක ඔය රෙදි වේලන්න උනත් පාවිච්චි කරන්න පුළුවන් වැහි සහිත දවස් වලට. ඒ බටන් එක ඔබපුවාම රෙදි වල තියෙන ජලයත් උරා ගන්නවා මැෂින් එකට. මේ තියෙන්නේ අපි පැය 24කට පස්සේ කොච්චර ජලය පිරුණද කියලා බලමු. මේ ඔක්කොම පරිසරයේ තිබුණ ජලය, ඒ කියන්නේ වාතයේ තිබුණ ජලය තමයි මේ උරා ගන්න. එක්ක බිත්තිවල තිබුණ ජලය තමයි මේ පැය 24ක් ඇතුළත උරාගත්ත ජලය. මේකේ ජලය පිරෙන කම්ම තිබුණා. ওই භාගය පිරලා තියෙන සම්පූර්ණ පිරෙන කම්ම තිබුණොත් මැෂින් එක ඕෆ් වෙනවා. වතුර පිරෙනවා. මේ වෙනත් මැෂින් එකක්. මේක බාත්රූම් එකක් අස්සේ තියෙන්නේ. මේකේ අර විදිහට වතුර අයින් කරන බකට් එක නෑ. කෙලිම බටෙන් එළියටම වතුර ඉවත් වෙනවා. දැන් අපි සාකච්ඡා කරමු ඩිහියුමිඩිෆයර් මැෂින් එක මීමැසි පාලනයේදී කොහොමද අපි පාවිච්චි කරන්න කියලා. මීමැසි පාලනයේදී මේරු පැණි එහෙම නැත්නම් පියගෑ එහෙම නැත්නම් ඉටිපියන වැසූ වද වලින් අපිට කෙලින්ම මේ පැණි ඉවත් කරගන්න පුළුවන්. නමුත් එක මල් වර්ග වල මේ පැණි ඉවත් කර ගැනීමේදී ඇතැම් වද තියෙනවා ඉටිපියන නොවැසූ, ඒ කියන්නේ නොමේරු වද. ඒ වද මේ වගේ පොඩි කාමරයකට ටෙන්ට් එකක් ඇතුලේ හෝ පොඩි කාමරයකට වද පිටින් හොඳට මතක තියාගන්න වද පිටින් තියන්න ඕන. තියලා ඩිහියුමිඩිෆයර් මැෂින් එකක් ඔන් කරලා තියන්න ඕන. මේක මීමැසි පාලනයේදී අපි පාවිච්චි කරන ටිකක් විශාල මැෂින් එකක්. මේකේ මේ බකට් එකට තමයි වතුර පිරෙන්නේ. එතකොට එතනම අපි පාවිච්චි කරන තව මැෂින් එකක් තියෙනවා. ඒකත් ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. මේවයි මේ පැණි වල ජලය තියෙන ප්‍රමාණය අනුව තමයි මේ මැෂින් එක ඕන් කරලා තියන්න ඕන කාලය තීරණය කරන්නේ. මේ පැණි වල ජල ප්‍රතිශතය 18ට අඩු වුණාම තමයි අපි බෝතල් කරන්න ඕන. මොකද නැත්නම් මේ පැණි පැහීමට ලක් වෙලා බෝතල් පුපුරන්න හිටන් ඉඩ තියෙනවා. එතකොට ඩිහියුමිඩිෆයර් මැෂින් එකට දාලා වතුර වාෂ්ප කරපු මේ පැණි වල 18ට අඩු ජල ප්‍රතිශතයක් බලන්න අපිට රිෆ්‍රැක්ටෝමීටර් එකක් අවශ්‍ය වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු රිෆ්‍රැක්ටෝමීටර් එක පාවිච්චි කරන ආකාරය. ඩිහියුමිඩිෆයර් මැෂින් එකක් නැති අවස්ථාවල අපි කොහොමද නොමේරු පැණි වල ජලය වාෂ්ප කරන්නේ? ඒක අපි මීමැස්සන්ගෙන්ම ඒ ක්‍රමය ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ තැටියකට තුනියට මී පැණි දාලා මිරිකපු, මෙතෙන්දි පාවිච්චි කරනවා මිරිකපු මී පැණි, වද වලින් ඉවත් කරගත් මී පැණි. මේ ආකාරයට තුනියට තැටියකට දාලා ෆෑන් එකක් දාලා තියන්න ඕන මේ පැණි වල තියෙන ජලය වාෂ්ප කරන්න. මෙතනදී අපිට අවශ්‍ය වෙනවා හරිය විදිහට ජලය වාෂ්ප වෙලාද කියලා බලන්න රිෆ්‍රැක්ටෝමීටර් එකක්. මේ එන ලිපියත් ඔයගොල්ලෝ කියවන්න. මේ අඩංගු නැති කරුණු සහ ඉදිරියේදී දැනගන්න අලුත් කරුණු ඒ ලිපියට හැම වෙලේකම ඇතුළත් කරලා තියෙනවා. මීට කලින් වීඩියෝ වලදී අපි කතා කරා
මේ පැණිවාරයේදී අපි කොහොමද ජනපද ලෑස්ති කරන්නේ, ඒ වගේම එක එක මල් වර්ගයට ආවේනික පැණි වර්ග වෙන වෙනම අපි වෙන් කරගන්නේ කොහොමද කියලත් අපි කතා කරා. එතෙන්දී එන එක ප්‍රශ්නයක් තමයි සමහර වදවල ඉටිපියන් වසා නොතිබීම. ඒ කියන්නේ පැණි හරියට පැහිලා නැහැ. ඒ කියන්නේ ජල ප්‍රතිශතය වැඩි. ඒ මේ පැණි අපි බෝතල් වලට දැම්මුත් පැහීමට ලක් වෙලා බෝතල් පිපිරීමටත් ඉඩ තියෙනවා. දැන් මීට ඉස්සලා වීඩියෝ එකේදී අපි කතා කරා ඒ වදවල තියෙන මේ පැණිවල තියෙන වැඩිපුර ජලය ඉවත් කරන ආකාරය ඩිහියුමිඩිෆයර් මැෂින් එකෙන්. දැන් ඒ වදවල තියෙන ජල ප්‍රතිශතය හරියටම ඉවත් වෙලාද කියලා බලන්න අපිට අවශ්‍ය වෙනවා රිෆ්‍රැක්ටෝමීටර් එකක්. ඒ රිෆ්‍රැක්ටෝමීටර් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඩිහියුමිඩිෆයර් මැෂින් එකෙන් හරියට අපිට අවශ්‍ය ප්‍රමාණයට, ඒ කියන්නේ 18ට අඩුවෙන් ජල ප්‍රතිශතය ඉවත් වෙලාද කියලා බලන්න රිෆ්‍රැක්ටෝමීටර් එකට අපි මේ විදිහට පැණි ටිකක් තවරලා බලන්න ඕන. ඒ බලද්දී දැන් මෙතනදී ඔයාලට පෙනෙති පෙට්ටි ගොඩක් තියලා තියෙනවා. එතකොට එක තැනකින් විතරක් නෙමෙයි, තැන් කීපයකින් විවිධ තැන්වලින් ඔයගොල්ලෝ මේ පැණි ටික ටික අරගෙන රිෆ්‍රැක්ටෝමීටර් එකට දාලා බලන්න ඕන 17ට වඩා 18ට වඩා අඩුද ජල ප්‍රතිශතය කියලා. ඒ කියන්නේ එක තැනකින් විතරක් නෙමෙයි, තැන් වෙනස් තැන් කීපයකින් මේ පැණි අරගෙන ඔයගොල්ලෝ පරීක්ෂා කරලා බලන්න ඕන ජල ප්‍රතිශතය. මොකද එක තැනකදී වැඩිපුර ඉවත් වෙලා තියෙන්න පුළුවන්, තව තැනකදී අඩුවෙන් ඉවත් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා තැන් කීපයකින් මේ පැණි අරගෙන පරීක්ෂා කරලා බලන්න ඕන. તો බලමු මේ වදවල ජල ප්‍රතිශතය කීයද කියලා. මේකේ 17ට වෙනකන් ජල ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට ජල ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. සමහර රිෆ්‍රැක්ටෝමීටර් පෙට්ටිය ඇස්සේ මේ වගේ ඔයගොල්ලන්ට කුප්පියක් දැකලා ඇති තියෙනවා. හැම එකෙම නෑ, සමහර ඒවල තියෙන්නේ. මේ කුප්පිය අවශ්‍ය වෙන්නේ මොනවටද කියලා දැන් කතා කරමු. රිෆ්‍රැක්ටෝමීටර් එක දීර්ඝ කාලයක් පාවිච්චි කරනකොට ඇතැම් විට එහි දත්ත වෙනස් වෙනවා. වැරදි දත්ත එන්න පටන් ගන්නවා. එතකොට ඒ මැෂින් එකේ රිෆ්‍රැක්ටෝමීටර් එකේ දත්ත යාවත් කාලින කරන්න තමා මේ කුප්පියේ තියෙන ලික්විඩ් එක ඕන වෙන්නේ. ඒක පාවිච්චි කරන විදිහ තමයි මේකට ඒකේ කුප්පියෙන් බිඳු දෙකක් වගේ අරගෙන රිෆ්‍රැක්ටෝමීටර් එක ඇතුළට අපි මේ පැණි දාන විදිහට මේ විදිහට සෙන්සර් එක උඩින් බිඳු දෙකක් විතර දාලා මෙතන තියෙන පොඩි නට් එකක්. ඒ නට් එකෙන් නට් එක කරකවන්න ඕන 20ට, ජල ප්‍රතිශතය 20ට පේන විදිහට. එතකොට ඔයගොල්ලන්ට ඒක යාවත් කාලන කරන්න පුළුවන්. ඒක හැම වෙලෙම බලන්න ඕන මේ කැටලොග් එකේ ලියලා තියෙන නම්බරේ. දැන් මගේ එකේ ලියලා තියෙන්නේ 20 කියලායි. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට වතුර දාන්න පුළුවන්. වතුර දැම්මොත් ඔයගොල්ලෝ රිෆ්‍රැක්ටෝමීටර් එකේ අර නට් එක කරකවන්න ඕන දත්ත බිඳුවට එන විදිහට. 20ට නෙමෙයි
බිඳුවට එන විදිහ. දැන් අපි බලමු භාවිතයෙන් පස්සේ රිෆ්‍රැක්ටෝමීටර් එක කොහොමද සුද්ධ කරන්න කියලා. මේ විදිහට ප්ලාස්ටික් කෑල්ල අපිට කෙලින්ම වතුරට අල්ලලා මේ පැණි ටික හොදලා අරින්න පුළුවන්. ඒ වුණත් සෙන්සර් එක පැත්ත හොදනකොට කෙලින්ම වතුරට අල්ලන්නේ නැතුව මේ විදිහට වතුර චුට්ටක් අතින් අල්ලලා අතට අරගෙන ඒ විදිහට පිහන්න. ඒ කියන්නේ කෙලින්ම වතුරට අල්ලන්නේ නැතුව පරිස්සමට පියහන්න ඕන සීරෙන්නේ කෙරෙන්නේ නැතුව මේ විදිහට තමයි රිෆ්‍රැක්ටෝමීටර් එක සුද්ධ කරන්නේ. ඊට පස්සේ මේ විදිහට මෙව තෙත මාත්තු කරලා වේලුණායින් පස්සේ එතකොට ආයෙත් පැණි දාලා ආයෙත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේ මැෂින් වල රිෆ්‍රැක්ටෝමීටර් වල මිල ගණන් බලද්දී මේ මීටර එක චයිනීස් එකක් යුරෝ 50ක් විතර වෙනවා. මේ මීටර එක ඉතාලිය නිෂ්පාදිත මීටර එකක් යුරෝ 350ක් විතර වෙනවා. ඒ වගේ එක මීට වඩා වැඩි ගණන් වලටත් රිෆ්‍රැක්ටෝමීටර් තියෙනවා මිලදී ගන්න වෙළඳ පොලේ. දත්ත පරීක්ෂා කිරීමේදී පැහැදිලි නම් මේ විදිහට ඉස්සරහා කරකවලා අපිට පැහැදිලි කරගන්න පුළුවන් ස්ක්‍රීන් එක. රිෆ්‍රැක්ටෝමීටර් එකක් ගනිද්දී පරිස්සමෙන් බලන්න ඕන. දැන් මේකේ පෙන්නන්නේ තෙතමනය 30ත් 60ත් අතර. මේ රිෆ්‍රැක්ටෝමීටර් එක පාවිච්චි කරන්නේ යෝගට්, ජෑම් වගේ දේවල් නිෂ්පාදනයේදී තෙතමනය බලන්න. අපිට මේ පැණි වල තෙතමනය බලන්න අවශ්‍ය වෙන්නේ 10ත් 30ත් අතර තෙතමනය පෙන්නන රිෆ්‍රැක්ටෝමීටර්. ඒක නිසා රිෆ්‍රැක්ටෝමීටර් එකක් මිලදී ගනිද්දී තෙතමනය පෙන්නන දත්ත ප්‍රමාණය නිරීක්ෂණය කරන්න අවශ්‍ය වෙනවා. මෙහි එන ලිපියත් කියවන්න මේ පැණි නිෂ්පාදනය පිළිබඳ මූලික කරුණු මම හිතන්නේ ඔයගලන්ට සම්පූර්ණයෙන් පැහැදිලි කෙරුවා මේ ලිපි 4න්. ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්.